දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සාගරයේ ඇතිවන තත්වයක් නෙමෙයි එල්ලිනෝ කියන තත්වය. ඉතින් මේකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ නේ මිනිස්සු විදිහට මේ ස්වභාවිකව ඇතිවන දෙයක් නේ. මේක අපිට වෙන බලපෑම හරිම අසාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. දැන් අපි සම්පත් සාගරයෙන් පටන් ගන්නනේ ආවේ වෙරළට ආවනේ. දැන් සාගරයෙන් ආයෙත් පස්සට යන්න අපි. හා. දැන් සාගරයෙන් මම කිව්වා එලිනෝ තත්ත්වයක් ඇති වෙන්න අර සුළං අර වෙළඳ සුළං අඩු වෙන්න ඕනේ කියලා. ඒ අඩු වෙන්න හේතුව තමයි ඒ හේතුව කියලා අපි හිතන මේ තියෙන වායුගුලේ තියෙන සුළං රටාව වෙනස් වීම. ඔව්. ඇයි මේ වෙනස් සුළං රටාව වෙනස් උනේ? වෙනස් උනේ අපි මේ වායුගුලේ තියෙන සංඝටක තියෙන ප්‍රමාණය වෙනස් කරා. හරි. වෙනස් කරාට පස්සේ මොකද ඒක සංඝටක අඩු වීම වැඩි වීම හරහා ඒ වායුගුලේ රත් වීමට සහ සිසිල් වෙන්න පටන් ගත්තා. ඒතර මේ සංඝටක මොනවද? අපි කියනවා අර හරිත ගාන වායු කෙලින්ම කියන්නේ. මීතේන් වෙන්න පුළුවන්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්, ජල වාෂ්ප වෙන්න පුළුවන්, කාබන් ඩයොක්සයිඩ්. ඒතර මේ වායු අණුවක් ගත්තට පස්සේ මේක මම අර කියන්නේ ස්පොන්ජයක් වගේ. මොකද මේකෙන් අර ස්පොන්ජ් එක වතුර උරා ගන්න වගේ මේ වායු අණුවෙන් පුළුවන් තාපය උරා ගන්න, ශක්තිය උරා ගන්න පුළුවන්. ඒතර කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප අපේ වායුගොඩ තිබ්බයි කියන්නේ මොකද්ද? අපේ වායුගොඩේ ශක්තිය වැඩි. ඒතර මේ ශක්තිය අඩු දැන් අපි දන්නවා ඕන තරක ශක්තියක් දැම්මම ගලක් කරන් උඩට තියුවාට පස්සේ ගල් නිතරම බලන්න ශක්තිය අඩු තැනට යන්න. ඒතර මේ ශක්තිය වැඩි වෙලා තියෙන මේ වැඩි වෙලා තියෙන වායුගොඩේ ශක්තිය අඩු කරගන්න වායුගොඩේ මොකද කරන්න ඕනේ? මොකද කරන්නේ? අධික සුළං හම්බනවා, කුණාටු ඇති කර ගන්නවා, වැස්ස වස්ස ගන්නවා. ඉතින් එතකොට ඕකනේ එලිනෝ කියලා කියන ඕකනේ කාලෙකුත් විපරාසි කියන්නේ. ඒතර අපිට බලපානවා. ඔව්. ඒතර අපි කොහොමද ඕකට අපි සම්මාදවන් වුනේ? ඒතර ඔය වැඩිපුර ජල වාෂ්ප නිකුත් කරේ කවුද? වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරේ කවුද? අපිම තමයි. ඒක නිකුත් කරේ කොහෙන්ද? අපි මුණුතැන්ගෙන් වෙන්න පුළුවන්, අපි ප්‍රවාහණයෙන් වෙන්න පුළුවන්, අපි කර්මාන්ත වලින් වෙන්න පුළුවන්. ඒතර අපිම තමයි මේ වැඩිපුර මේ අපි කාර්මිකරණය වෙන්න මේ එයා කන්ඩිෂනින්, මේ ලයිටිං, මේ ෂර්ට්ස් හදන්න මේ කාබන් ඩයොක්සයිඩ් නේ තියෙන ගස් කියලා කියන්නේ කාබන් සංචිතනේ. ඒතර ගස් කප පුච්චනවා කියන්නේ අපි මේ කාබන් ඩයොක්සයිඩ් අයිත් මේ වායුගොඩට එකතු කරනෝනේ. අපි ඉතින් කඩු දාන කපනවා. ඒතර කඩු දාන කියන්නේ මොකද? කාබන් ඩයොක්සයිඩ් සිංක් තියෙන්නේ. අපි කොරල් ටික අරගෙන ගොඩට ඇවිල්ලා පුච්චලා ගන්නවා. ඒතර කොරල් කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන. ඒතර අපි ඒවා පුච්චගෙන මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒතර කවුද කරේ එතකොට? ඒතර වැඩි පටන් ගත්තේ අපිම තමයි. දැන් ඔක නවත්තන්න කවුද කරන්න ඕනේ? එහෙනම් අපිම තමයි මේකට යොමු වෙන්න ඕන. එහෙනම් අපිට සිද්ධ වෙනවා අඩියක් නෙමෙයි කිලෝමීටර් ගාණක් පස්සට යන සිද්ධ වෙනවා. අපි හිතන කොහෙද අපි වැරද්ද කරගත්තේ සම්පත්. මේ අපේ සෝකෝභෝගී ජීවිතයක් අරගන්න ගිහිල්ලා අපි අනාගත පරිපූර්ණ අමතක කරලා අපි හැකිතාක් දුරට අපි පරිසර සහ අපේ ස්වභාව අහිත කර දේවල් කරනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ නිසා අපිට බලපෑමක් එනවා. එහෙනම් අහිත කරත්තෙන් පස්සට යන්නේ කොහොමද? අපි ගෙදරින් ගස් වල තියෙද? මම මෙතනින් හවුද ගෙදරින් තමන්ගේ යතින් පැලයක් ආපු ගෙදර කිනොද කියලා කියන්නේ. නෑ. අපේ නගර ටික බලන්නකෝ. මං ගිය සතියේ උඩ සතිය හිටියා කොරියාවේ සහ චීනයේ හිටියා. ඒකේ මේ කියන්නේ ප්‍රධාන නගරේ බස් යන්නේ හේවන යන්නේ. මොකද ගස් පෙළි තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්න වෙච්ච දේවල් රටවල වලට. අපේ කොළඹ හරි කළුතර හරි මීගම නගරයක් කියන්නේ සම්පූර්ණම අපි කියන්නේ නිකන් කාන්තාරයක්. කොන්ක්‍රීට් විතරයි. අපේ කී දෙනෙක් ගෙදරක දැන් කොළඹ නම් තියෙනවක. කොළඹින් පිට ගෙදරක ගස් වමන කට්ටිය අඩු කියලා බලන ගහක් දැක්කදී බලන්න කපන්න. අපේ කෙනෙක්ගේ ගහක් දැක්කදීම අපේ ප්‍රධාන කාර්යය මේ කපනවා මේකේ කොළ වැටෙනවා මේ කොළ වැටීම හරහා මේ අපිට දෙන සිසිලස මේ දෙන අපිට අපේ නෙමෙයි අපේ අනාගත පරිපූර්ණ ආරක්ෂා කරගන්න මේ ගහ ලබා දෙන හයිය අපි අමතක කරනවානේ. මේ අනාගත පරිපූර්ණ කියන්නේ කවුද සම්පත් මේ අවුරුදු මේ තව ශතක කිහිපයකින් පොඩි එක නෙමෙයි මේ අපි අද දෙක අරගෙන උදේට ඉස්කෝලේ යන ළමයනේ. තව අවුරුදු 10කින් මේ කාලගුණ විපර්යාස වෙලා දේශගුණ විපර්යාස වෙලා මේ තත්ත්වෙට මුහුණ දෙන්න යානේ. 2040 50 වෙද්දි මේට කෙනකොට අපි මේ අපේ දූල පුතාලනේ මේකට මුහුණ දෙන්නේ. එතන අපි යාළ ගැන හිතන්නේ නැතුව අපි කරන්න පුළුවන් ඔක්කොම අනර්ථයන් කරනවා. හරිද? කළා මේ අපිත් විඳින අතර ඊට වැඩිපුර හානියක් වෙන්න පුළුවන් තත්ත්වයට මේ ලෝකෙ පෙරලන්නේ කවුද? අපිමයි. ඒ නිසා මම හිතන්නේ අපි ලෝකෙ ගැන හිතන්න පුළුවන් හිතන්න කලින් අපි රට ගැන හිතන්න කලින් අපි පවුල ගැන හිතමු. අපි හැදෙමු.